පොලිස් වාර්තා සම්බන්ධ මේ ඇසෙන වාර්තා කරන විපක්ෂ නායකයා මේ සඳහන් කරපු එක තමයි ඒකේ ඔබතුමා හවනේ මේ වාර්තාව ඒක මේ සිවිල් ආරක්ෂක කමිටු ලිපිය කියලා තමයි සඳහන් වෙනවා කියලා තියෙන. ඒකේ මේ ෆොටෝ එකක් ඉදිරිපත් කරලා තියෙනවා මාතර පොලිසියේ මේ බෝඩ් එක දැන් ආවරණය කරලා තියෙනවා. පොලිසියේ ඒ වගේ එකක් දැන් ප්‍රදර්ශනය කරන්න හේතුව මොකක්ද කියලා දැනගන්නත් කැමතියි. සිවිල් ආරක්ෂක කමිටුව කියලා තියෙන්නේ. වාර්තා කරලා සිවිල් ආරක්ෂක කමිටුව කියලා තමයි. සෝස් එක සජිත් ප්‍රේමදාසවද? සජිත් ප්‍රේමදාස කියලා තමයි. මේ සිවිල් ආරක්ෂක කමිටුව අපේ ආණ්ඩුව යටතේ නැහැ. සිවිල් ආරක්ෂක කමිටුව හෝ ප්‍රජා ආරක්ෂක කමිටුව කියලා જાතියක් අපේ ආණ්ඩුව යටතේ නැහැ. අපිට තියෙන්නේ මහජන ආරක්ෂක කමිටුව. හරිද? පොලිසිය කොහේ හරි තැනක පහුගිය ආණ්ඩුවල ගහපු මේ කොල කෑලි තියෙනවා නම් ඒ පොලිස් ස්ථානවල වැඩක් තමයි ඔය වත් කරගන්න එක. ඒක මේ මහජන ආරක්ෂක ඇමතිකාරී පොලිස්පතිකාරී වැඩක් නෙවෙයි. ඔය පොලිසිය ගහපු කොල කෑලි තියෙනවානේ. ඒ නිසා සිවිල් ආරක්ෂක කමිටුව වල ව්‍යුහයක් ඇත්තේ නැත්නම් සිවිල් ආරක්ෂක කමිටුව සභාපතිලා ලියුම් අදාළ වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා මම කියන්න කැමතියි සෝස් එක තව චුට්ටක් ස්මාර්ට් වෙනවා නම් හොඳයි. නැත්නම් ටොමැටෝ සෝස් ගන්නට වැටෙනවා.